හෙල්ලෝ බොයිස් ඉතින් කොහොමද ඔයාලවද සාදරයෙන් පිළිගන්නවා යළිදු කොල්ලම YouTube channel එකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ මම ඔයාලට ගෙනත් තියෙන්නේ ජනවාරි මාසේ බුය පාස් එක, පෙබ්‍රවාරි මාසේ බුය පාස් එක, ඒ වගේම මාර්තු මාසේ එකයි අප්‍රේල් මාසේ එකයි හතරම ගෙනත් තිනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා අපේ channel එක subscribe කරලා යාළුවනේ ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපිට 2k ගන්න පොඩි help එකක් දෙන්න කියනවා. ඉතින් එනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට ගිහින් එන සෙට් වෙමු. I'm coming home, I'm coming home, tell the world I'm coming. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපිට ජනවාරි මාසේ බුය පාස් එකේදී මේ වගේ ෆීමේල් බන්ඩල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එකම අපිට ෆ්‍රී හම්බ වෙනවා යාළුවනේ ෆේස් print එකක්. ඉතින් ඒකත් ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඔයාලා දැන් පේනවා තියන්නේ ෆේස් print එක. ඔයාලා දැන් පේනවා මම ඒක පෙන්නන්නම් දැන්. ඉතින් ඔයාලට මේ ආකාරයට ඉතින් මේ ෆේස් print එක ඉතින් යාළුවනේ මේකේ මූණේ පාස්ටර් එකක් ගහලා තියෙනවා වගේ තමයි මේ ෆේස් print එක දිවට ඩිසයින් කරලා තියෙන්නේ. එතකම අපිට ඒක ලැබෙන level 10 දී එතකම ඇවට එකක් හම්බෙනවා මේ සමහරවිට බැනර් එකක් හම්බෙනවා level 20 දී එතකම බයිසිකල් එකට ස්කින් එකක් හම්බෙනවා බුයේ පස්සේ දාන කට්ටියට. ඒකේ යාළුවෝ ඇනිමේෂන් එකක් දෙනවා ලස්සනට ඩිසයින් කරලා තියෙන එකක්. යාළුවෝ ඔයාලා ඉතින් මේ මාසේ බුයේ පස්සේ එකක් දාන්න කියන ඉතින් එතකම අපිට level 30ට ගියාට පස්සේ මේ ආකාරයට හම්බෙනවා ග්‍රැනේඩ් ඩිග්‍රී ස්කින් එකක්. යාළුවනේ ඒක නම් පට්ටම ලස්සන ග්‍රැනේඩ් ඩිග්‍රී ස්කින් එකක්. පාට ග්‍රැනේඩ් ඩිග්‍රී ස්කින් එකක් නැත්නම් ඒක දාගන්න කියන. එතකම අපිට level 40 දී මෙන්න මේක loot box එකක් හම්බෙනවා. යාළුවට ඒ loot box එකෙන් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. එතකම level 50 දී මේ ආකාරයට ඇවට එකක් හම්බෙනවා වගේ මේ level 50 දී මෙන්න මේ high shot එකේ ස්කින් එක permanently හම්බෙනවා ජුවලර්ස් එක දානකට. ඔයාලට පේනවා ඉතින් පට්ටම ලස්සනයි යාළුවනේ. යාළුවනේ ඉතින් ඒක ඇනිමේෂන් එකකුත් තියෙනවා. පට්ටම ලස්සන ඇනිමේෂන් එක. ඉතින් යාළුවනේ ඒත් එක්කම අපිට මෙන්න පැරිෂුට් ස්කින් එක බුවේ පස්සේ දානකට හම්බෙනවා වගේම මෙන්න මේ ෆේස් මාස්ක් එක යාළුවනේ අපිට ෆ්‍රී හම්බෙනවා level 70 දී වගේම මෙන්න මේ බෑක්පැක් එක අපිට බුවේ පස්සේ දානකට හම්බෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් බෑක්පැක් එකත් පට්ටම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ සර්ෆ් බෝඩ් එක යාළුවනේ අපිට ෆ්‍රී හම්බෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඒ පට්ටම ලස්සන හැබැයි එතකොට මෙන්න මේ ආයිති මල් කෑල්ලක් ඉතින් මෝට හම්බෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මල් විසික් කරන එක. ඉතින් පට්ටම ලස්සන මෝට්ටක් ඉතින් ආයිති මල් කෑල්ලක් ඉතින් ඒකම බුවේ පාස් එකේ බන්ඩල් එක යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඒක ඉතින් පට්ටම ලස්සනයි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ වගේ බන්ඩල් එකක් and female bundle එකක් තමයි අපිට පෙබ්‍රවාරි බුවේ පාස් එකෙන් හම්බෙන්න ඔයාලට පේනවා. ඉතින් බන්ඩල් එකක් ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒත් එක මාග්‍රේට් ස්කින් එකක් බෝල් ස්කින් එකක් එමත් හම්බෙනවා. ඔයාලට පේනවා ඉතින් බුයේ පාස් එක පට්ටම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මාර්තු මාසේ බුයේ පාස් එක කොයි වගේ ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට පේනවා ඉතින් මාර්තු මාසේ මේක ඉතින් මේක නෙවෙයි වද්දපම් බුයේ පාස් එක ඉතින් ඔයාලට පේනවා ඉතින් පට්ටම ලස්සන ෆීමේල් බන්ඩල් එකක් මේල් බන්ඩල් එකක් තියෙනවා. ඉතින් මේ මාසෙකුත් තියෙනවා. ඒකම අමුතු ඔරුපදිනි මෝට් එකකුත් තියෙනවා. ඉතින් ඒක පට්ටම ලස්සනයි. ඉතින් එහෙනම් අපි බලමු අප්‍රේල් මාසේ බුයේ පාස් එක. ඉතින් එහෙනම් වැඩි කතා වුණා අපිට ඒකට බලන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට පේනවා ඉතින් අප්‍රේල් මාසේ බුයේ පාස් එක ඉතින් ඒක පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන බුයේ පාස් එක. ඉතින් ඒ ඔයාලට පේනවා ඉතින් ඒකේ ගන්න ස්කින් එකක් හම්බෙනවා. මොන්ස්ටර් ට්‍රක් එකේ ස්කින් එකක් සමග වෝල් ස්කින් එකකුත් හම්බෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ අප්‍රේල් මාසේ බුයේ පාස් එක. ඉතින් එහෙනම් හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද වීඩියෝ මම ඔයාලට ඉතින් මෙතනින් ඉවර කරනවා. ඉතින් වීඩියෝ බලපු හැමෝටම thank you. එහෙනම් ඉතින් අද මම ගිහින් ඉන්න. ඉතින් තවත් එකකට වීඩියෝ හම්බෙමු.